කොහොමද ඉතින් කොහොමද guys ඉතින් ඔයාලා හැමෝම පිළිගන්නවද සුපුරුදු අපේ ටෙක්කාස්ට් අපේ පෝස්ට්කාස්ට් එපිසෝඩ් එකේ සෝෂල් මීඩියා පෝස්ට්කාස්ට් එකේ අදගෙන අපි X නැත්තම් වර්තමානයේ නම් X ගිය අතීතේ ඉතින් Twitter ඉතින් අපි හිතුවා අද ඒක ගැන කතා කරන්න ඕනි කියලා. ඉතින් දන්න හැමදාම සුපුරුදු විදිහට අපි කතා කරන්නේ කොහොමද කියලා පෝස්ට්කාස්ට් එක පටන් ගන්නකොට. ඉතින් මේකසල පොඩ්ඩක් ඔය Twitter එක ගැන කියනකොට X ගැන කියනකොට ඉතින් ඇමරිකාව ගැන විශේෂයෙන් මතක් වෙන්න හයිලයිට් වෙන්නේ. ඉතින් ඇමරිකාව ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම දැන් මේ දවස්වල ඇත්තටම මේ යුද්ධයක් පටන් ගන්න තියෙන්නේ. ඉතින් සපෝට් කරනවා, අයින් ගහ ගන්නවා, මෙහෙම සපෝට් කරනවා. කොහොම හරි කමන්නේ අපි. අපිට ඉතින් කොහොමද අදාළ වෙන්නේ නැහනේ. හරි. ඔව් මන් දන්නවා. අපිට තෙල් නැත්තම් තේ කොළ, තේ රබර් ඕවන ගොඩක් කරලා බලපාන්නේ හරි. මම ඒක විශ්වාස කරනවා. හැබැයි කොහොම හරි කියන්න ඕන මේ සටන් ක්‍රම හරි මොනවා හරි දෙයක් තියෙනවා නම් ඉතින් මම අතර වෙලා යන්න ඕන කියලා තමයි මම කියන්නේ. හරිද? ඉතින් හරි අපි ඉතින් පෝස්ට්කාස්ට් එපිසෝඩ් එක පටන් ගමු සෝෂල් මීඩියා එකේ සෝෂල් මීඩියා පෝස්ට්කාස්ට් එපිසෝඩ් එකේ අද අලුත් එපිසෝඩ් එක ඉතින් දැන් පටන් ගමු එහෙනම්. හරි guys ඉතින් ඔයාලා දන්නවා මේනකොටත් දැන් අපි කතා කරන්නේ මොකක්ද කියලා. ඒ තමයි X නැත්තම් වර්තමානයේ X කලින් Twitter. ඉතින් ඉලොන් මස්ක් ගන්න කලින් Twitter ඉලොන් මස්ක් ගත්තට පස්සේ X කියලා තමයි වර්තමානයේ කියවෙන්නේ මේක මේ වගේ 2024 23 හරි 24 දකෝද මේ X කියලා මුනේ. හරිද? ඉතින් කොහොම හරි අපි X ගැන කතා කරමු. X හරිද? මේ X කියන්නේ ඇත්තටම ගොත් මේ සලකුවොත් නම සෝෂල් මීඩියා එක. එහෙම කිව්වනේ. හරි. ඉතින් හරි X කියන්නේ ඇත්තටම පරණ Twitter සමාජයක් සෝෂල් මීඩියා එකක්. ඒ වගේම මේකේ සංනිවේදන වේදිකාවක් සරල ගොත් මේක මේ ඉන්ෆර්මේෂන් ඩිලිවර් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් ඉලොන් මස්ක්ගේ දෘෂ්ටිකත්වයේ යටතේ, ඒ කියන්නේ එයාගේ යටතේ, කියන්නේ එයාත් එක්ක ටීම් එකක් ඉන්නෝනේ. එයා යටතේ X අනේ සමාජ ජාලයක් පමණක් නොව ඉවරතින් ඇප් එකක් බවට පත් කරනවලු කියලා තමයි කියන්නේ. මේක මේ chat GPT එකෙන් ගත්තේ. හරිද? මේ එවරිතින් තින් ඇප් එකක් බවට පත් කරන උත්සාහයක කියලා තමයි ඒ chat GPT කියන කියන්නේ. මම ඒක මගේ වචනෙන් මම කියන්න. එතකොට සරලව කිව්වොත් chat GPT එක කියවෙන්නේ දැන් නම් හරි ඒක ගන්න අපිට. හරි අපි මෙහෙම කියමු X කියන්නේ අතරම කිව්වොත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක සාරාංශයක් මම කියන්නේ. chat GPT කියන්නේ chat GPT ම කියනවා. ඇයි දන්නවද මේ chat GPT කියවෙන්නේ නේද? කොහොමයක් හරි ගමන් නැහැ. chat GPT මම වැඩිපුර යූස් කරන නිසා වෙන්නේ නැති මට chat GPT කියවෙන්නේ. හරි. හරි අපි X ගැන කතා කරගෙන Twitter එකනේ. X එක නැත්නම් Twitter එක සරලව ගොත් ඉලොන් මස්ක් දැන්. එතකොට ඉලොන් මස්ක් මේ ගත්තට පස්සේ මතක ගන්න මේ මෑතකදී මේ සින්ක් එකක්ද කොහෙද උස්සගෙන ගියා මතක ඇති මේ සෝෂල් මීඩියා මාර විදිහට ජනප්‍රිය වුණා මේක. ඉතින් ඊට පස්සේ යත් එක්ක ටීම් එක ආවා. ඊට පස්සේ ටීම් එකත් එක්ක මාර ලස්සන මේක අරගෙන යනවා Twitter එක නැත්නම් X එක. දැන් ඒකේ පෝස්ට් සහ රීපෝස්ට් කරන්න පුළුවන්, ලයිව් ස්ට්‍රීම් යන්න පුළුවන්. ඒ කියන්නේ හඩ සජීවීකරණේ ස්පීචස් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවනම් මේකේ කියන්නේ සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එකක් තියෙන. සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එක ගත්තොත් මාර වැඩ ටිකක් කරගන්න පුළුවන් මේකේ. හරිද? මේ සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් ලිමිට කියන්න. ඒ වගේම මේකේ මොනිටයිසේෂන් ඔප්ෂන් එකකුත් තියෙනවා කියලා තමයි මෙයාලා කියනද වෙරිෆයිඩ් account එකෙන් blue check up එක. කියන්නේ blue tick එක blue tick එක අනිවාර්යෙන් දන්නවා ඉතින්. ඔය විශේෂයෙන් කියන්නේ YouTube නැත්නම් Facebook එකේ නැත්නම් Facebook එකත් කොල් දැකලා blue tick එක ඉලොන් මේ මාක් සෆර්බෙල් අයියා. මේ මාක් සෆර් අයියා. ඉතින් මාක් සෆර්බෙල් ඉතින් එයා දෙන එක සල්ලි ගත්තොත් දෙනවා නැත්නම් ඔයාට පුළුවන් page එක business page එකක් විතර convert කරගෙන එහෙම ගන්නත් පුළුවන්. business page එකක් විතර convert කරලා ගත්තොත් ඔයාට free ගන්න පුළුවන් නැත්නම් ඔයාට සල්ලි දීලා ගෙවන්න ගන්න වෙනවා. මම මට විදියට 2000 ගණක් හරි 3000 ගණක් හරි වෙනවා මාසෙට ගන්නවා නම් blue tick එක Facebook එකේ. Twitter එක නමට හරියටම ගාන කියන්න අමාරුයි. මොකද Twitter එක මට ඇත්තට මීටර වෙන්නේ නැහැ. හරි. එතකොට මේ app එක ගැන කතා කරන්න ගියොත් Twitter app එක නැත්නම් X කියන කෝල ඕන කෙනෙක් මේකට යූස් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ලොකු හයිප් ඒ කියන්නේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මේක නේ ඔෆිෂියලි app එකක්. ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් කමියුනිකේට් කරගන්න ගොඩක් කට්ටිය මේ app එක පාවිච්චි කරන්නේ. ඉතින් අපි කතා කරපු ඇමරිකාවේ ඉන්න අපේ ජනාධිපති ඉතින් දන්නවා ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉලොන් මස්ක්. ඊට පස්සේ ඉලොන් මස්ක් ජනාධිපති නෙමෙයි. හොඳ මතක තියාගන්න නැත්නම් ඔයාලා වැරදි හිතයි. හරිද? මේ ඉලොන් මස්ක් ඊට පස්සේ Google එක ඊට පස්සේ හොඳ සමාගම් Microsoft ඊට පස්සේ MSI ඊට පස්සේ මම ආස බ්‍රෑන්ඩ් එක MSI කියන එක මේ කම්පියුටර් සයිට් එකෙන් ගියොත් MSI බ්‍රෑන්ඩ් එක ඊට පස්සේ ඒක දේවල් තියෙන හොඳ X යූස් කරන කට්ටිය ගොඩක් ඉන්නවා.
හරි මගේ account එක මචං ලොකුවට යන්නේ නැහැ X එක use වෙන්නේ නැහැ මම ඉතින් කොහොම හරි මේ X එක අතරගොත් අපිට Android iOS වලට use කරන්න පුළුවන් නිසා web application එකකුත් තියෙනවා ඉතින් ඔයාලට ඕන එකක් මේකේ පාවිච්චි කරන්න පුළුවන් web account එකක් හැදුවොත් ඔයාලට පුළුවන් ඒ account එක link කරලා පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න ඉතින් ඒ වගේම මේ X එකේ ගොඩක් features තියෙනවා ඒ තමයි අර X එකේ මම කියනවා මේකේ premium එක ගත්තොත් කියලා ඉතින් අතරක premium එකේ අර X chat එක තියෙන එක X chat එක කියන්නේ නව පුද්ගලයන් පණිවිඩ සේවාව හරිද ඒක තමයි ගොඩක්ම තියෙන ඉතින් මේකේ අර audio video calling ඒවත් තියෙනවා ඒ වගේම මේක අරම කලින් ගෝගේ Android කොහොමද Android iOS කොහොමද තියෙනවනේ ඉතින් ඒ වගේම අපි අර කියනවා වගේ මේක අර මේ ප්‍රීමියම් යූස් කරන කට්ටියට AI සපෝට් කෙනෙකු ඉන්නවා කියලා කියන ඉලෝන් මස්ක්ගේ ඉලෝන් මස්ක් සහෝදරයෙක් අපේ ඉතින් ඉලෝන් මස්ක්ගේ AI බොට් කෙනෙක් ඉන්න ඒ කියන්නේ X කියලා තමයි එයාගෙත් ඉන්නේ X කියලා තමයි කියන්නේ මම අර X කියනකොට කියන්නේ මෙයාගේ දියුණුවට හේතුනේ X කියන එක X කියන ඩොමේන් එකක් තමයි මෙයා ගොඩක් වෙලාවට තියෙන්නේ හරිද මේ ඉලෝන් මස්ක් ගැන කතා කරනකොට සෑහෙන දේවල් අපිට දෙනවා කතා කරන්න. ඇත්තටම පුතේ මේ මේකෙදි කතා කරන්නේ නැහැ. ඒක වෙනම අරගෙන කතා කරන්න ඕන දෙයක්. ඇත්තටම කිව්වොත් ඔය ධනවත් පුද්ගලයන් ගැන කතා කරනවා නම් ඉතින් එහෙම තමයි කියන්නේ. ඉතින් කොහොම හරි අපි ඉතින් එහෙම තමයි කියන්නේ වෙන්නේ. ඉතින් ඊළඟට තව දෙයක් තමයි මේකේ අර සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එක ගැන කතා කරමු. ඉතින් ඒතකොට මේක අර X කියනුම ප්‍රීමියර් ගැන මේ අපි කියන ප්‍රීමියර් එක ගත්තොත් තමයි අර වට ගිරුම් වල ලබා දෙනවා ට්‍රෙන්ඩින් ස්ටෝරේජ් එක. ඒ කියන්නේ ට්‍රෙන්ඩින් ස්ටෝරේජ් කියලා මොකක්ද කියලා මම අයිඩියා එකක් දෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය උණුගෙන් දන්නවනේ Google එකෙත් OneDrive එක Google One එක ගත්ත කෙනා ඒ කියන්නේ ස්ටෝරේජ් එක ෆුල් මේ ස්ටෝරේජ් එක buy කරොත් ඒක තමයි දන්න ඇති කොහොමද යන්නේ කියලා. ඒක වැඩි දේවල් වලට ඉතල කියන්න ඕනේ නැහැ පෝස්ට් කාඩ් එකේ උනත්. හරිද? ඉතින් ඒ වගේම ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්නත් පුළුවන් කියන විනෝද ජනක විශේෂිත ආකාරයකදී ඕන විදිහකට ඔයාලට මෙතන උත්තර දෙන්න පුළුවන් එයාලගේ ඒ කියන්නේ chat bot එකත් එක්ක. ඒ වගේම subscription plan එක කොහොමද දැන් තමයි ඉන්නේ subscription plan එක. කියන්නේ Elon Muskගේ Twitter නැත්තම් Twitter sorry X එක අපි මට සැරෙන්ව කියන්නේ Twitter කියලාමයි. හරිද? කොහොම හරි අපි Twitter එකේ මෙන්න මේ තමයි මේ premium plan එකේ තියෙන basic එක තියෙනවා 3 months දිගු පණිවිඩ post සංස්කරණය reply bot කෙනෙක් ඉන්නවා. එතකොට premium plan එක මාස 8ක් තියෙනවා blog checkup make දිගු video ඊට පස්සේ මොකද මේ DM සංකේතයක් කියලා ගත්තා නම් මම DM සංකේතයක ඉච්ච මීටර් නැහැ. ඒතකොට premium plus එක තියෙන $1000ක් වෙන මාසයක්ම. ඒතකොට දැන් ඒ කියන්නේ unlimited දැන්ව ඉන්නේ නැතුව ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් hashtag ban කියන්නේ hashtag ban දැන් ඉස්සර hashtag තහනම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔය අපි දා කරන කම්පැනි වලින් ඇඩ්වර්ටයිස්මන්ට් දාන Facebook වල බූස්ටිං කරනවා කියලා අන්න ඒ වගේ ගොඩක් ඒවාට අයින් වෙනවා. මෙතනදී ඔයාලා ප්‍රීමියම් ප්ලෑන් එකක් ගත්තොත් ප්‍රීමියම් ප්ලක්ස් එකක් ගත්තොත් ඉතින් එතන විශේෂයෙන් මතක් කරගන්න තියෙන්නේ මේ ඇඩ් කියන්නේ සරලව කිව්වොත් මේ ලංකාවේ පාවිච්චි කරන කෙනා හෙලපුරු ඇප්ලිකේෂන් දන්නවා ඇති. හෙලපුරු එකේ තවර මතකයි ප්‍රෝ ප්ලෑන් එකක් සහ බේසික් ප්ලෑන් එකක් කියලා දෙකක් තියෙනවා. එතකොට බේසික් ප්ලෑන් එකේ කරන්නේ මම උදාහරණයක් ගන්නෙ බේසික් උදාහරණ කරන්නේ බේසික් ප්ලෑන් එකේ කරන්නේ ඇඩ් සහිත අපිට ප්‍රෝ එකේ සමහර ෆීචර්ස් අපිට එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාවක් දෙනවා. එතකොට කෙලින්ම එතකොට අර ප්‍රෝ එකට යන්නද කෙලින්ම එක්ස්පීරියන්ස් කරලා ප්‍රෝ එකට යන්න පුළුවන්. එතකොට සරලව ඒක එහෙම තමයි වෙන්නේ. එතකොට ඔයාට පුළුවන් හෙලපුරු එකේම තියෙන මාසයකට සහ අවුරුද්දක පාරක් ගෙවලා එහෙම කරන්න පුළුවන් හෙලපුරු එකේ මට මතක හැටියට දැන් මම ප්‍රෝ යූස් කරන්නේ හෙලපුරු එක. මේ දැන් සෑහෙන කලින් කරෙක් නෑ අවුරුද්දටම ගහලා දිනමු 1000ක් දාලා. මේ කොහොම හරි හෙලපුරු කීබෝඩ් එක මම යූස් කරන්නේ ඇත්තටම කියන්න ඕනේ නැත්නම් ඔයාලා ප්‍රශ්න අහනවනේ හෙලපුරු කීබෝඩ් එක හොඳයිද ඔයගේ ප්‍රශ්න ටික අහන්න නිසා මම කියන්න මේ වෙලාවෙම හෙලපුරු කීබෝඩ් එකම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් අර ඇප්ලිකේෂන් යූස් කරන්නේ මොකද මම අර ගවර්න්මන්ට් එකේ වැඩ කරන නිසා මට අර ගෙවින් කරගන්න ලේසි වෙන මේක තියාගෙන ඉන්නේ. සහ රීලෝඩ් කිරීම අර ඔක්කොම එක තැනින් කරගන්න පුළුවන් ලේසි නිසා තමයි හෙලපුරු ඇප්ලිකේෂන් තියාගෙන ඉන්නේ. හරි අපි ඉච්චර දේවල් කියන්නේ ගියාට ඉතින් අතර කිව්වොත් හෙලපුරු හොඳ ඇප්ලිකේෂන් එකක්. හරිද මම X ගැන කතා කරගෙන හිටියේ අපි X ගැන කතා කරගෙන හිටපු එකේ ඉතින් X කියන්නේ ඇත්තටම මාරු සුපිරි ඇප්ලිකේෂන් එක ඉලොන් මස්ක් ගත්තට පස්සේ ඒ කියන්නේ අපේ ඉලොන් මස්ක් සහෝදරයා ඉලොන් මස්ක් ඇත්තටම කිව්වොත් මේ ඇප්ලිකේෂන් එක ගත්තට පස්සේ මේ මාරම වැඩ ටිකක් කරා. ඇත්තට කිව්වොත් මේ මම මතකයි ජූනි 27 වෙනිදා සිට X දැනීම සඳහා hashtag භාවිතය තහනම් කරලාදී ඉලොන් මස්ක්
මේ එතන මට කිලෝමීටර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හෙල කුරුළු සෝරි chat gpt එකේ මාර දේවල් දෙන හැබැයි සිංහල යාගේ අවුල් නැහැ. ටිකවටම සිංහල අවුල්. කොහොමයි? අපි කියනනේ මේ X එක නැත්නම් Twitter එක මේ Twitter එක ඇත්තටම මරු platform එකක්. ඉතින් ඔත් යූස් කරමු නැති කෙනෙක් යූස් කරන්න මොකද පට්ට කුපිරි වැඩක්. ඇත්තටම මම මගේ වචන එක කුපිරි ඇත්තටම ඒක. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් පාවිච්චි කරලා බලන්න මේ X එක. මොකද X account එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් විදිහේ වැඩක් කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම. ඉතින් මේකදී ඔයාලට බිස්නස් වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේම කම්පැනි එකක් නම් අනිවාර්යෙන්ම මේක තියාගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන්ම මේ X කියන එක. ඉතින් ඒ දෙක විශේෂයෙන් මතක් කරගන්න. ඉතින් ඇත්තටම thank you so much. ඇත්තටම වගේ මේ අමිහිරි කටහඬ අහගෙන ඉඳලා මොටම්. ඒ වගේම මතක් කරලා මේ මට අමුතු මුලදී මේක කියන්න ඇත්තටම කිව්වොත් මේ අනිවාර්යෙන්ම සීසන් බස් එක යන කට්ටිය සීසන් එක ලකුණු කරගන්න නැත්නම් බස් කොන්දොස්තර අයියා හරි මාමා හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔලිවර් ටොක්කක් කණි නැත්නම් මකින් බස් වල යයි. ඒ නිසා අනිවාර්යෙන් සීසන් ලකුණු කරගෙන වැඩේට සෙට් වෙන්න ඕනේ. හරිනේ. ඒ වගේම දැන් ඉතින් තේක බිස්කට් එකක් අරගෙන ආපු කට්ටිය ඉතින් දැන් බීලා තේක බීලා බිස්කට් එක පොගවගෙන කොහමයි. දැන් ඉතින් ඉවරයි ඉතින් අතර ගුව. ඉතින් මේකට දැන් මෙතනින් ඉවර වෙන පෝස්ට් කාඩ් එක අපේ සෝෂල් මීඩියා පෝස්ට් කාඩ් එක. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන අපි ඉතින් අලුත් එපිසෝඩ් එකකින් හම්බෙමු වෙනවා. ඔයාලා හැමෝටම ජය වේවා. අනිවාර්යෙන් මතක් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. take us the blogs වගේ අපේ social media platforms ඔයාලා හැමෝම දන්න social media platforms ටික. ඉතින් ඒවත් අනිවාර්යෙන් follow කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා.